හයි කොහොමද? ඔන්න අද ආවේ 2026 අවුරුද්දට අපේ අලුතෙන් පටන් ගන්න චිත්‍රපන්ති ගැන ඔයාලව දැනුවත් කරන්න. විශේෂයෙන්ම අපේ ආර්ට් ට්‍රේන් ආර්ට් එක්සිබිෂන් එකෙන් පස්සේ මට ගොඩක් අයගෙන් මැසේජ් එනවා, කෝල්ස් එනවා. අලුතෙන් පන්ති පටන් ගන්නේ කවදද කියලා අහලා. ඇත්තටම අපි තවමත් ලබන අවුරුද්දේ පන්ති කරන පිළිවෙලවත්, පන්ති පටන් ගන්න දිනේවත් තාම හරියටම තීරණය කරලා නැහැ. නමුත් මේ වෙනකොට අපි ගෲප් එකක් නිර්මාණය කරලා තියෙනවා WhatsApp එකෙන්, WhatsApp ගෲප් එකක්. ඒකට ඔයාලා කැමති කෙනෙක්ට මේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒකෙන් ගිහිල්ලා දැනට ජොයින් වෙලා ඉන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම අපි කොහොමද ක්ලාසස් ෂෙඩියුල් වෙන්නේ, දින, ඒ කියන්නේ වෙලාවන්, ඊට පස්සේ යන මුදල්, ඒ හැම දෙයක් ගැනම ඔයාලව විශේෂයෙන් මේ ගෲප් එක හරහා දැනුවත් කිරීම කරනවා. ඒ නැත්නම් අපේ මේ පේජ් එක හරහා සම්බන්ධ වෙලා ඉන්න අයට උනත් අවශ්‍ය සියලු තොරතුරු ලැබෙවි ඉස්සරහට. කොහොමද තව සතියක් වගේ ඇතුළත මේ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඊට කලින් ඔයාලට කියන්න අපි මේ අවුරුද්දේ හිතන් ඉන්නවා 2026 අවුරුද්දට අපි හිතාගෙන ඉන්නවා අපි වෙනදා කරා වගේ හැම විදියෙම මාධ්‍යයන් සහ බොහෝ කියන්නේ විවිධාකාර වූ චිත්‍ර ක්‍රමවේදයන් වලට උගන්වන්න එහෙම එක පන්තියක් යන අතරේ අපි තීරණය කරා පෝර්ට්‍රේට් ඉගෙන ගන්න ආසායට මූලික දැනුමේ ඉඳලම යන්න. කියන්නේ ඇහැක් නහයක් කට මේ හැම දෙයක්ම අඳින හැටි පොඩි කොටසේ ඉඳලා පිළිවෙලට ඉගෙන ගන්න කැමති අයට වෙනම ක්ලාස් එකකුත්, සාමාන්‍ය මට්ටමකට පෝර්ට්‍රේට් අඳින්න දන්න නමුත් එතනින් එහාට යන්න කැමති අයට, ඒ කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් විදිහට යන කෝස් එකක් විදිහට මාස 6ක තව කෝස් එකකුත්, ඊට අමතරව චිත්‍ර කිසිම දෙයක් දන්නේ නැති අයට ආර්ට් තෙරපි, ඒ කියන්නේ මේක කරන්නේ මනස සුවපත් වීම සඳහා පමණයි. එහෙම නැතුව මේ චිත්‍ර ඇඳලා සල්ලි හොයන්නවත් වෙන දේවල් වලටවත් නෙමෙයි. මේක කරන්නේ සම්පූර්ණයෙන්ම චිත්‍ර වලින් ඔයාගේ මනසට ඖෂධයක් වගේ දෙයක් තමයි අපි දෙන්න උත්සාහ කරන්නේ. එහෙම ක්ලාස් එකකුත් ඊට අමතරව ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් තමයි එයාලට ආසයි වයිල්ඩ් ලයිෆ් චිත්‍ර අඳින්න. කියන්නේ ගොඩක් වෙලාවට සත්තුන්ගේ රූප, එහෙම නැත්නම් ලස්සන ස්වභාව පරිසරයේ රූප අඳින්න, ඒ වගේ දේවල් විතරක් ඉගෙන ගන්න ආසයි කියලා ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා ගිය අවුරුද්ද පුරාවට. ඉතින් අන්න ඒ එක එක්කෙනාගේ ඉල්ලීම් අනුව තමයි මම මේ කැටගරි 5 යටතේ ක්ලාසස් කරනවා කියලා හිතුවේ. ඒත් තාම හරියටම තීරණයක් නැහැ. ඒ නිසා මම කිව්වේ කැමති අය පහළ තියෙන ලින්ක් එකෙන් ඒ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. ඒත් ක්ලාස් එකක් තෝරගනිද්දි තව ගැටලු ගොඩක් එනවා. විශේෂයෙන් මේක ඔන්ලයින් ක්ලාස් එකක්. ඒතකොට ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙද්දි ඔයාලා ඉගෙන ගන්න යන ගුරුවරයා ගැන ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් මම කිව්වොත් මම ශෂින්තා දිල්හානි. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. ඊට අමතරව රජයේ පාසලක අවුරුදු 3මාරකට වැඩි කාලයක් චිත්‍ර ගුරුවරිය වශයෙන් සේවය කරා. දැන් මම කරන්නේ මම පෞද්ගලිකව මෙහෙම ඉගැන්වීම් කටයුතු කරන අතරේ මට චිත්‍ර නිර්මාණය කරන්න ලැබෙන ඇනවුම් බාරගෙන කරනවට අමතරව චිත්‍ර උපකරණ අලෙවි කිරීම කියන වගේ කටයුතු වල තමයි මම දැන් නිරත වෙලා ඉන්නේ. සම්පූර්ණයෙන්ම මම චිත්‍රත් එක්කම මේ කාලය ගත කරන කෙනෙක්. සහ දැන් ඔන්ලයින් ක්ලාසස් ගැන කිව්වොත් අවුරුදු 5කට ආසන්න කාලයක් පළපුරුද්ද තියෙන කෙනෙක් ඔන්ලයින් ඉගැන්වීම් වලට සහ ඒවයි ප්‍රතිඵල ඔයාලට බලා ගන්න තියෙනවා. අපේ මේ ආර්ට් ට්‍රෙන්ඩ් කියන පේජ් එකට ගියත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි කරපු වැඩ, ඉස්සර ඉඳන් ළමයි කරපු වැඩ බලන්න ආසයි නම් Thought of Art by ශෂින්තා දිල්හානි කියන Facebook page එකේ කලින් ගිය අවුරුදු වල, පසුගිය අවුරුදු වල ළමයින්ගේ වැඩ දැක ගන්න පුළුවන්. පරණ ඒවා, අපි පටන් ගත්ත කාලේ ඒවා. ආර්ට් ට්‍රෙන්ඩ් ආයතනයේ පිටුවට පස්සේ අපේත් එක්ක එකතු වුණු ළමයින්ගේ වැඩ ඔයාලට ගොඩක්ම ආර්ට් ට්‍රෙන්ඩ් එක්සිබිෂන් එක හරහා දැක ගන්න ලැබුණා. සහ page එකේ යාළගේ චිත්‍ර ගොඩාක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒවා බලා ගන්න පුළුවන්. මේ දේවල් නරඹලා ඔයාලා තීරණයක් ගන්න ඔයා යන්න ඕන ක්ලාස් එක අපේ එකද කියන එක. ඔයා කැමති නම් ආර්ට් ට්‍රෙන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් පහළ තියෙන ලින්ක් එකෙන් මතක ඇතුව WhatsApp group එකට දැනට සම්බන්ධ වෙලා ඉන්න. ආයි ක්ලාස් පටන් ගනිද්දී ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. අදට ගිහින් එන්න.